වැඩි කල් යවන්න නැතුව ඔන්න අද ඉක්මනින්ම ආවේ පොරොන්දුවක් ඉෂ්ට කරන්න. මං කිව්වනේ ආයෙ වෙනදා වගේ වීඩියෝ ගේන්න පරක්කු කරන්නේ සුපුරුදු විදියට ඉස්සර වගේම ඕගොල්ලන්ව බලන්න එනවයි කියලා. ඉතින් ඔන්න අද මගේ උදේවරුවක සාමාන්‍ය දවසක උදේවරුවක තමයි මං ඔයාලා බලන්න ආවේ. ඉතින් ඔයාලවත් එකතු කරගෙන රසට උයන්නයි ලෑස්ති වෙන්නේ. මං ඉස්සර කියනවා වගේම උයන වැඩේ ලේසි කරගන්න. ඒ කියන්නේ කුස්සියට වෙලා ඉන්න වෙලාව අඩු කරගන්න මං පුළුවන් තරම් උපක්‍රම යොදා ගන්නවා. ඉතින් ඒ විදිහට මට සතියට උයන්න අවශ්‍ය වෙන දේවල් ටික ඒ කියන්නේ ලුණු සුදු ලුණු කරපිංච ටික මං මේ විදිහට බොක්ස් වලට දාලා සුද්ධ කරලා තමයි තියාගන්නේ. ඉතින් එතකොට මට පැය භාගයක් වගේ හරි ඉක්මනට පුළුවන් තරම් උඩරිම පැයකට අඩු කාලයකදී මට ඉක්මනින් කැම ටික හදාගන්න පුළුවන් වෙනවා. ගෘහණියක් විදියට ගෙදර ඉන්න අයට රසට කෑම බීම ටික හදලා දෙන්න අපි ආසයි වගේම කොයි කවුරුත් කැමතිනේ ඉක්මනට උයන වැඩ ඉවර කරලා චුට්ටක් එලි පහලියට වෙලා ගෙදර අයත් එක්ක අනිත් වැඩ කටයුතු කරගන්න. ඉතින් මමත් එහෙම තමයි. මම ගොඩක්ම කැමති පුළුවන් තරම් උදෙන්ම හැරිලා ඉක්මනට උයන වැඩේ කරලා මගේ මදුත් එක්ක අනිත් වැඩ කටයුතු ටික කරගන්න. ඒ කොච්චර හිතුවත් පරක්කු වෙලා හැරෙන දවසුත් තියෙනවා. ඒත් පුළුවන් හැම දවසකම වගේ මම බලනවා උදෙන්ම නැගිටලා උයා ගන්න. ඉතින් මගේ මදු ආසම ව්‍යංජනයක් තමයි මුලින්ම හදන්නේ. ඒ ලීක්ස් තෙල් දාන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් එයා හරි ආසයි ලීක්ස් තෙල් දාලා කන්න. මම මුලින්ම ලීක්ස් තෙල් දාන්න අවශ්‍ය දේවල් ටික මේ විදිහට ඉක්මනට ලෑස්ති කරගත්තා. ඊළඟට මම ලෑස්ති වෙන්නේ ඉස්සෝ ටිකක් තෙල් දාගන්න. ඉතින් මාළු ගෙනාවම මම එක දවසකට අවශ්‍ය වෙන පෝෂන් ටික මේ විදිහට සෝදලා කරලා වෙනම භාජන වලට දාලා තියාගන්නවා. ඉතින් උයන්න කලින් දවසේ ඒ කියන්නේ මම රැට හිතුවොත් හෙට ඉස්සෝ හදනවයි කියලා මම ඒක ඩීවිෂර් එකෙන් අරගෙන ශීතකරණයේ පහළ කොටසේ දාලා තියාගන්නවා. එතකොට මාළු වල අයිස් අයින් වෙනකන් ඉන්න ඕනෙත් නැහැ. සාමාන්‍ය කොටසට දැම්මහම අපි උයන්න ගන්න වෙලාවට ඒ ටික සාමාන්‍ය විදිහට හොඳට තියෙනවා. හරි ලේසියෙන් ඉක්මනින් උයා ගන්න පුළුවන් වෙනවා. ඉස්සෝ ටික තෙල් දාලා ලීක්ස්වත් තෙල් දාලා හොඳ රස අලකරියක් හදාගන්න තමයි මම අද ලෑස්ති වෙන්නේ. ඉතින් මම පොල් කිරි කැටය කලින් චුට්ටක් එළිය තියලා තිබ්බේ. ඒ නිසා ටිකක් දිය වෙලා තව කොටසක් තියෙනවා දිය වෙන්න. ඉතින් මම අල ටික මේ විදිහට තැම්බෙන්න තියලා තියෙන්නේ. වෙනම ඇතිලියක් අරගෙන මම අල කරියට ඕනේ කරන කිරි හොද්ද හදාගන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් පොල් කිරි කැටය දාලා ඒකට කරපිංච ටික දාලා ලුණු අමු මිරිස් සුදු ලුණු ඒ දේවල් ටික දාලා දැන් ලෑස්ති කරන්න හදන්නේ ඒ කිරි හොද්ද. සතිය පටන් ගද්දිම ගෙදර තියෙන අඩුම කුඩුම ටික මොනවද කියලා බලලා එළවලු මස් මාළු අවශ්‍ය දේවල් ගෙනල්ලා සතියේ මීල් ප්ලෑන් එක අපිට හදලා තියාගන්න පුළුවන් නම් මං හිතන්නේ ගෘහණියක් විදියට ඒක ඔයාගේ හිතට පුදුමාකාර සැනසීමක්. මේ වෙද්දිත් මීල් ප්ලෑන් එක කරගෙන යන ගෘහණියෝ නම් මම මේ කියන සැනසීම දැනටමත් විඳිනවා ඇති. මොකද මේ දෙයට මහා ලොකු දේවල් ඕනේ නැහැ. ගෙදර තියෙන්නේ මොනවාද? ඒ දේවල් ටික බලලා ගෙදර කට්ටිය කැමති විදිහට දන්නේ ඔයානේ ඉතින්. ඒ විදිය බලලා ඉතින් ඔයාට මීල් ප්ලෑන් එක සරලව මෙහෙම හදාගෙන තියාගන්න පුළුවන්. අපේ ගෙදර ජාතික ආහාරය වගේ හැම වෙලෙටම පරිප්පු හැදුවට අලකිරි හොද්ද හදන දවසට මම පරිප්පු හදන්නේ නැහැ. ඒක ඉතින් අවශ්‍ය නැහැ කියලා අපිට තේරෙනවානේ. ඔන්න ඉතින් අලකිරි හොද්ද හදන දවසට නම් මදු එච්චරම කැමති නෑ. මොකද ඉතින් පරිප්පු කන්නනේ ආස. ඒ වුණාට මං ඉතින් හැමදාම පරිප්පු කන්නත් හොඳ නැතුව ඇතිනේ. එහෙම කියලා හිතලා අලකිරි හොද්දකොත් ඉඳලා හිටලා හදනවා. ඔන්න කලින් හදාගත්ත කිරි හොද්දට මම තඹගත්ත අල ටික මේ විදියට එකතු කරනවා. ලිපේ තියන්න කලින් මම කහකුඩු චුට්ටකුයි අමු තුන පහකුඩු චුට්ටකුයි මිරිස් කුඩු චූට්ටකුයි මේකට එකතු කරගන්නවා. අලකිරි හොදි හදද්දී නම් සමහර අය මිරිස් කුඩු චුට්ටක්වත් දාන්න කැමති නැහැ. ඒ වුණාට මිරිස් කුඩු චූට්ටක් වැටුනහම මේකට එන කලයකට මං හරි කැමතියි. මගේ යාළුවෝ දන්නවනේ ඉතින් මගේ දවල් කෑම මොකක් වුණත් අම්මුවට සලාදිකුත් හදාගන්න මං කැමතියි කියලා. ඉතින් මං හිතුවා මේ මීල් එකට මට පිපිඤ්ඤ සලාදයක් තිබ්බොත් හොඳයි කියලාද. ඉතින් ඒ නිසා මං ඒකට අවශ්‍ය දේවල් ටිකත් ඉක්මනට මේ විදිහට ලෑස්ති කරගන්නවා. ඉතින් ඔය අතර මගේ ඉස්සෝ එක ලිපේ ඉදෙන ගමන් මං යන්න ලෑස්ති වුණා මුරුංගා කොළ ටිකක් කඩන් එන්න. ඉතින් බලන්නකො කවුද මගේ ඇඟේ එල්ලෙන්නේ කියලා. මෙතන චූටි බලු පැටවෝ 4 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට මාස
3ක් 4ක් වගේ වෙනවා මේ වෙද්දී. ඉතින් මේ චූටි බලු පැටව ටික තමයි අපේ ගෙදර ඉන්නේ. මෙතන ටිකක් ලොකු එක්කෙනෙක් ඉන්නේ. මෙයා අල්ලපු ගෙදර බලු පැටියා. එයා ඇවිල්ලා මේගොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න. ඔයගොල්ලන්ට මතක නම් මගේ මුල්ම වීඩියෝ වල මම ඔයගොල්ලන්ට පෙන්නුවා එක ගෙදරක කට්ටියක් දාලා ගිය බලු පැටියෙක් අපේ ගෙදර ඇවිත් ඉන්නවා කියලා මං කිව්වේ. මගේ නිකී මැනික කියලා මම පෙන්නුවේ. ඉතින් අන්න එයාගේ පැටව තමයි මේ ඉන්නේ. එකපාරක් එයාට පැටව හම්බෙන්න දෙනවා කියලා හිතලා මං එයාට ඔපරේෂන් එක කළේ නැහැ. එයා ලස්සන බලු පැටව 5 දෙනෙක් දැම්මා. ඉතින් දැන් මෙතන ඉන්නේ 4 දෙනයි. ඉතින් මේගොල්ලන්ව කවුරු හරි අරගෙන යන්න ඉල්ලුවොත් එහෙමයි නැත්නම් එහෙමයි ඕන එකක් කියලා මායි මගේ මදුයි ඒගොල්ලන්ට ඉතින් කන්න දෙනවා. පවුණු බෙහෙත් දුන්නා, කන්න දෙනවා. ඉතින් ඔයාලට මතකයි නේද මගේ ගෙදර හිටපු රූබි? ඔන්න ඇවිත් ඉන්නේ එයාත් ඔයාලව බලන්න. මං අර බූල් වැවෙන්නේ නැයි කියලා බේත් කර බලාගෙන හිටියේ. ඉතින් දැන් එයාගේ බූලුත් වැවිලා හරි ලස්සනට ඉන්නවා. එයා තමයි වැඩියෙන්ම මේ බලු පැටවුන්ව බලාගන්නේ. නිකීටත් වඩා හරිම ආදරේ එයා පැටවුන්ට. අම්මා කෙනෙක් වගේ එයා තමයි පැටවෝ එක්ක ඉන්නේ. දරු පැටවුන්ගේ හුරතල් බලන්න ගිහින් තව ටිකෙන් මට ආපු වැඩේත් අමතක වෙනවා. ඉක්මනින් මුරුංග කොළ කඩන් එන්නම්කෝ. කඩන් ආපු මුරුංග කොළ ටික ඉස්සෝ එකට දාලා දැන් මම ලෑස්ති වෙන්නේ මං පාවිච්චි කරලා ඉවර වෙච්ච මේ ලෝණු සුදු ලෝණු අඩුම කොඩුම ටික ආයෙත් මගේ ශීතකරණයට දාගන්න. කලින්ම සූදානම් කරලා තිබුණු මේ දේවල් නිසා මට විසි කරන්න අස් කරන්න ලෝණු පොත්තක්වත් ඉතුරු වෙලා නැහැ. ඉතින් කුස්සියේ ගෙවෙන කාලය කළමනාකරණය කරගන්න කැමති ගෘහණියකට මේ ක්‍රමය නම් කියාපු ක්‍රමයක් කියලායි මං හිතන්නේ. පිපිඤ්ඤ සලාදයට අවශ්‍ය වෙන දේවල් ටික එකතු කරගන්න ඕනේ. ඒ අතර පුංචි ටිප් එකක් ඔයගොල්ලන්ට කියන්න එන්නකෝ. මේ ළඟදී දවසක මට දෙහි ගොඩක් ගෙදරට ලැබුණා. ඒ කියන්නේ මං වෙළඳපොලෙන් මිලදී ගත්තේ වයි මට හම්බුනේවා කීපයකුයි එක්ක ශීතකරණයේ දෙහි ගොඩක් තිබුණා. ඉතින් දෙහි කියන්නේ නිතරම පාවිච්චි වෙන දෙයක් නෙමෙයි නිසා දෙහි එකින් එක ටිකක් සවුත් වෙනවා වගේ දැනුන නිසා ඒව කල් තියාගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන මම සෑහෙන්න හොයලා බැලුවා. ඔන්න ඔය අතර මම දැකපු වීඩියෝ එක මම දැක්කා දෙහි යොෂ ටික අරගෙන ඒව අයිස් කියුබ් කරලා අපිට කල් තියාගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදියට දෙහි තියාගත්තට මොකොත් අතුරු ආබාධයක් වෙන්නේ නැහැ නේද කියලා මම තව ටිකක් අන්තර්ජාලයේ හෙව්වා. ඉතින් මට දැනගන්න ලැබුණා දෙහි කල් තියාගන්න හොඳම ක්‍රමය තමයිලෝ අයිස් කියුබ් විදියට තියාගන්න එක. ඉතින් මම මගේ දෙහි ටික ඔක්කොම මිරිකලා අරගෙන මේ විදියට අයිස් කියුබ් ට්‍රේස් වල දාගත්තා. විශ්වාස කරන්න මේක හරිම ලේසි ක්‍රමයක්. දෙහි ටිකක් වැඩියෙන් තියෙන වෙලාවට දෙහි ටිකක් ලාභ කාලෙට මේ විදියට දෙහි ගෙඩි ගෙනල්ලා යොෂ ටික අරගෙන අයිස් කියුබ් විදියට සෙට් වෙන්න තියලා අපිට තියෙන්නේ මේක මේ වගේ කප් එකකට දාලා අරන් තියාගන්න. ඉතින් දෙහි ගෙඩියක් මිරික ගන්න අවශ්‍ය වෙලාවට මේ කියුබ් එකක් අරගෙන පාවිච්චි කරන්නයි අපිට තියෙන්නේ. ඉතින් බලන්නකො කොයිතරම්නම් ලේසි ක්‍රමයක්ද කියලා. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දෙහි ගෙඩියක් මිරික ගන්න මහ වෙලාවක් යනවාද කියලා. ඒ වුණාට කුස්සිය ඇතුලේ චූටි වැඩ ගොඩාක් එකතු වෙලා අවසානයේ ඔයාට ලොකු කාලයක් යනවා. ඉතින් මේ වගේ පොඩි දේවල් වලින් හරි අපි කාලය ඉතුරු කරගත්තාම අවසානයේ ඒක අපිට ලොකු සහනයක් වෙලා තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. හොඳට ලුණු ඇඹුල් ගම්මිරිස් දාලා හදාගත්ත මේ වගේ අමු සලාදයක් බත් එක්ක හැපෙද්දි දැනෙන රසයට මං හිතන්නේ මං ඇබ්බැහි වෙලයි තියෙන්නේ. ඒ වගේම අනෙක් ව්‍යංජන වගේ පිසීමකට ලක් කරන්නේ නැතුව අපිට අමුවට කන්න පුළුවන් මේ වගේ සලාද අපි කද්දී අපිට ඒකේ තියෙන විටමින් වර්ග සියලු පෝෂක පදාර්ථ අපිට ඒ විදියටම ශරීරයට ලැබෙනවා. ඉතින් පුළුවන් හැම වෙලාවකම මේ වගේ සලාදයක් අපේ කෑම වලට අපි එකතු කරගන්න ඕනේ. ඔන්න මේ වෙද්දී මගේ අලකරිය හොඳ සුවඳට ඉදිලායි තියෙන්නේ. ඒ වගේම බලන්නකෝ ඒකේ ලස්සන. මේ තියෙන්නේ මුරුංග කොළ දාලා රසට තෙල් දාගත්ත ඉස්සකරිය. ඔන්න අඩුපාඩුවට හිටපු ලීක්ස් ව්‍යංජනයත් හැදිලා ඉවරයි. ඉතින් මේ වෙලාවේ ලීක්ස් එකේ නම් පුදුම සුවඳක් තමයි එන්නේ. ඉතින් මේ විදිහට තමයි අද දවල් මගේ ගෙදර කෑම වේල ලෑස්ති වුණේ. මේ විදිහට දඩිබිඩි ගහලා උයන වැඩේ ඉවර කරගත්තේ මට තිබුණ තව ලොකු වැඩක් කරන්න. ඒ තමයි බ්‍රවුනි අනෝමකට ලැබුණු අවශ්‍ය බ්‍රවුනිස් ටික ඊයේරෑ මම බේක් කරලා තිබ්බා.
ඉතින් ඒවට අවශ්‍ය කරන පැකින් එක කරන්න තියෙනවා. අපි කොයි තරම් මොන දේවල් කළත් තමන්ගේ අතින් තමන්ගේ මහන්සියෙන් හැදෙන මේ වගේ නිෂ්පාදනයක් වෙළඳපළට පාරිභෝගිකයෙක් අතට යද්දී දැනෙන සතුට කියලා නිම කරන්න බැරි සතුටක්. කොටින්ම කිව්වොත් ඒක පුංචි කාලේ ඉඳන් මගේ හිතේ තිබුණ හේනයක්. ඉතින් මහන්සි නොබලා අනිත් හැම වැඩේම ASCII මේ පණ පොවන්නේ මගේ හේනයට කියලායි මං හැම වෙලේම හිතන්නේ. ඒ වැඩේ ඉවර කරලා හිත අහන්න ආස විදිහේ වීඩියෝකුත් ප්ලේ වෙන්න දාලා මං ලෑස්ති වෙන්නේ මගේ බ්‍රවුනි ටිකේ ලේබල් කපා ගන්න. ඉතින් මේ වෙද්දී මගේ මදු මහගෙදර ගිහිල්ලා හිටියේ. එයා කැමරට එනකන් තමයි මං මේ ටික කපන්න හිතුවේ. ඉඩක් ලැබෙන හැම වෙලාවකම ඔයාගේ ගමනට ශක්තියක් වෙන, ඔයාගේ ආධ්‍යාත්මය සංවර්ධනය වෙන විදිහේ දේවල් අහන්න පුරුදු වෙන්න. ඍණාත්මක සිතුවිලි හිතින් අයින් වෙලා ඒ වගේ ධනාත්මක සිතුවිලි ඔයාගේ හිතට එන්න දවසින් දවස තප්පරෙන් තප්පරේ ඔයාගේ ජීවිතේ ඔයා තව ශක්තිමත් වෙනවා. ඔන්න ඒ වැඩේ වෙන අතරේ මගේ මදුව ගෙදර ආවා. ඉතින් බඩගිනි කියාගෙනම ආපු නිසා මං ඉක්මනින් එයාට කෑම එක බෙදන්න ගත්තා. දැන් ටික දවසක ඉඳලා ගෙදර බතට රතු හාල් ගේන්න අපි දෙන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් සම්බ නාඩු හාල් තරම් රතු හාල් කන්න අපි කවුරුත් කැමති නෑ තමයි. ඒ වුණාට මේ රතු හාල් වලින් ලැබෙන සුවිශේෂී ප්‍රයෝජන අපේ ඇඟට ලැබෙන ගුණ ගැන දැනගත්තම අපි දෙන්න හිතුවා අමාරුවෙන් හරි ඒ දෙයට පුරුදු වෙනවයි කියලා. මගේ මදු මහගෙදර ගිහින් එද්දී අම්මා ඔයපු කිරිකොස් වගේක් ගෙනත් තිබ්බා. ඉතින් මම ඒකත් අපි දෙන්නගේ බත් වලට මේ විදිහට බෙදුවා. රතු හාල් වල සුදු හාල් වලට වඩා වැඩි තන්ත්‍ර ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒකෙන් අපේ ආහාර ජීර්ණය පහසු කරනවා වගේම රතු හාල් වල ඛනිජ වර්ග, ඒ වගේම විටමින් වර්ගත් ගොඩක් අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම ආහාර ජීර්ණයේදී රතු හාල් ජීර්ණය වෙන ටිකක් හැමින් කියලා අපි අහලා තියෙනවා. ඉතින් මේ නිසා අපේ ඇඟට අන්තර්ගත වෙන්න යන පිටි ප්‍රමාණය, පිෂ්ඨයේ ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. ඉතින් දියවැඩියාව තියන අයට, දියවැඩියා අවදානමක් නැති කරගන්න කැමති අයට මං හිතන්නේ රතු හාල් කියන්නේ දිව්‍ය ඖෂධයක්. ඉතින් මේ ලස්සන බත් පිඟාන ඉක්මනින් කාලේ ඉවර කරලා මං දැන් ලෑස්ති වෙන්නේ පන්ති යන්න. අද මට ක්ලාසස් දෙකක් තියෙනවා. ඉතින් ඒ නිසා 7:30 වෙද්දි මට අද ගෙදර එන්න පුළුවන්. ඉතින් මං ක්ලාස් යන ගමන්ම අද වීඩියෝ එකේනොත් යන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා මං හිතනවා. ආයෙත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන ඕගොල්ලන්ව බලන්න එනකන් හැමදෙනාම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි.